උදේ කෑමට විනාඩි 20න් හදාගන්න පුළුවන් මේ වගේ චීස් ඇදෙන රස කෑමක් තිබ්බොත් මං හිතන්නේ කිසිම කෙනෙක් උදේ කෑම වේල මග අරගනි කියලා. උදේට විතරක් නෙවෙයි ඔයාට රැට උනත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඩයට් කරනවා කියලාත් ප්‍රශ්නයක් නෑ. මේකෙන් එක කෑල්ලක් කාපුවම හොඳටම බඩ පිරෙනවා. ඉතින් හරි ඉක්මනට හදාගන්න පුළුවන්. අපි ගිහින් බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ඔන්න මේ වැඩේ ඔයා කරගන්න ඕන. වෙනම භාජනයකට ඊස් ටිකයි සීනි ටිකයි දාලා මදරස් ලුණු වතුර ටිකක් දාලා මේක මුලින්ම දිය කරගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දාලා ඊස් ටික ඇක්ටිව් වෙන්න මේක වහලා තියාගන්නවා. මේ ස්ටෙප් එක ඉස්සෙල්ලාම කරන්න. එතකොට මම අර කිව්ව විදිහට ඉක්මනට මේක හදාගන්න පුළුවන්. මම මෙතන පාන් පිටි කෝප්පයයි තව කෝප භාගයකුයි අරගන්නවා. අද මම මේක චිකන් වලින් හදන්නේ. ඉතින් චිකන් වලින් තමයි ගොඩක්ම රස. ඔයාලට වෙන කැමති දෙයක් ඕන නම් දාන්නත් පුළුවන්. ඉතින් මම මේක ටිකක් බයිට් සයිස් පීසස් තමයි කපා ගත්තේ. එතකොට හොඳට හැපෙනකොට රසට තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් කොටු හැඩයට පොඩියට මම කපා ගන්නවා. ඉතින් ඔයාලට ලුණු වැඩිපුර දාන්නත් පුළුවන්. ඒත් එක්කම ඔය බෙල් පෙපර් වගේ තියෙනවා නම් ඒවත් දාගන්න. එතකොට මේක ගොඩක් රසයි. මේ නයිමිරිස් කරල් 4ක් විතර මම පොඩියට කපලා දාගන්නවා. තියෙනවා නම් අනිවාර්යයෙන්ම නයිමිරිස් දාගන්න. මොකද අපි මේකට තව චීස් දානවා. චීසුයි නයිමිරිසුයි එකතු වුනහම වෙනම රසක් එන්නේ. මම කියනවට දාලා බලන්නකෝ. ඒත් එක්කම මම මෙතන ඉඟුරු සුදුරුන් ටිකක් තරලා අරගෙන තියෙනවා. අපි ඕන කරන මස් ටිකයි එළවලු ටිකයි කපාගෙන ඉවර වෙද්දී ඊස් ටිකත් ඔන්න ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් මම පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. ඩෝ එකක් අනන්න කිසි කරදරයක් නැහැ. හැන්දෙන්ම දියාරු මිශ්‍රණයක් හදාගන්න තියෙන්නේ. පාන් පිටි මදරස්නේ වතුරයි ටික ටික එකතු කරන ගමන් දියාරු මිශ්‍රණයක් හදන්න. මේක හදන අතරේ මේකට ලුණු ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න. මොකද අපි ඊස්ට් ඇක්ටිව් කරද්දී ලුණු දාන්නේ නැහැ. ලුණුත් එක්ක ඊස්ට් ඇක්ටිව් වෙන්නේ නැති හින්දා. ඉතින් දැන් මේ විදිහට මේ වීඩියෝ එකේ ඔයාලා බලාගෙන ඉන්න. එතකොට පේනවා මේකේ කන්සිස්ටන්සි එක ඔයාලට තේරෙනවා. දියාරු මිශ්‍රණයක් ඕන. ඒ කියන්නේ අර මේ පැන්කේක් බැටර් එක වගේ ගොඩක්ම දියාරුත් නෙමෙයි. හැබැයි ගොඩාක්ම මේ ඝන මිශ්‍රණයකුත් නෙමෙයි. මේක සාමාන්‍ය විදිහට හදලා වහලා තියාගන්න. ඒ අතරේ අපිට පුළුවන් මේකේ ෆිලිං එකට අවශ්‍ය කරන අනිත් දේවල් ටික ලෑස්ති කරන්න. එතකොට ඒ අතරේ මේක ටක් ගාලා පිපෙනවා. පෑන් එකකට බටර් ටිකක් දාලා ඒක මෙල්ට් වෙද්දි මම මේකට දාගන්න මුලින්ම කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ මේක හොඳ පාටක් එනකන් අඩු ගින්දරේ ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. ලුණු ටික ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේ වෙලාවට මම සලාගත්ත ඉඟුරු සුදුරුන් ටිකයි අර පොඩියට කපාගත්ත නයිමිරිස් ටිකයි දාගන්නවා. ඊට පස්සේ තව විනාඩි 2-3ක් මේක ටෙම්පරාදු කරගන්නවා. මේකෙන් තමයි මේ අපි ෆිලිං එක ගොඩාක් රස වෙන්නේ. නයිමිරිස් වලින් හැම හොඳ සුවඳක් එනකොට මම අර පොඩියට කපාගත්ත චිකන් කෑලි ටික දාගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් ඊට වැඩිය පොඩියට කපා ගන්න පුළුවන්. ඒනකොට චිකන් කෑලි ටිකක් ලොකුවට හැපෙද්දිත් රසයිනේ. ඒ නිසා මම ටිකක් ලොකුවට මෙහෙම කපා ගත්තේ. දැන් ඉතින් පොඩ්ඩක් වෙලා මේක ටෙම්පරාදු කරගන්නවා අඩු ගින්දරේම. මස් එක ටෙම්පරාදු වෙන අතරෙම අපි ඒක සීසන් කරගමු. සෝයා සෝස් ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, බැදපු තුන පහ, ඒ වගේම කහ කුඩු ටිකක් තමයි මම දාගන්නේ. ඊට අමතරව ලුණු කුඩුත් දාගන්නවා. මම අද මේකට මිරිස් කුඩු දැම්මේ නැහැ. මට හිතුණා මිරිස් කුඩු දාන්න නැතුව හදන්න. මෙහෙම තමයි රස. ඉතින් මම කියනකොට ඔයාලා මේ මම දාපු ටික විතරක් දාලා හදන්න හරි රසයි. ඒත් එක්කම මේකට අර කපාගත්ත මේ තක්කාලි ටිකක් දාලා මේක වහලා අඩු ගින්දරේ විනාඩි 5ක් 6ක් තැම්බෙන්න දෙනවා. ලොකු වෙලාවක් තැම්බෙන්න ඕනේ නැහැ. මේ මස් කෑලි පොඩියට අපි කපලා තියෙන නිසා මේක ටක් ගාලා තැම්බෙනවා. ඒ නිසා මේ විදිහට මේක ටක් ගාලා හදාගන්න. මොන දැන් මස් එක තැම්බිලා තියෙන්නේ. මම දැන් හැන්දේ මේක රවුමට හිටින විදිහට කෑලි එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න මෙහෙම හදා ගන්නවා. ඊට පස්සේ ලුණුයි ගම්මිරිසුයි විතරක් දාලා බීට් කරගත්ත එක බිත්තරයක් මම මේ මිශ්‍රණයට උඩින් දා ගන්නවා. ඉතින් ඔයාලට බිත්තර දෙකක් හරි තුනක් හරි දාන්න පුළුවන්. මේ බිත්තර දාන එකෙන් වෙන්නේ ෆිලිං එක එහෙට මෙහෙට යන්නේ නැතුව හොඳට සෙට් වෙලා තියෙනවා. ඒ වගේම මස් ටිකක් තැම්බිලා අපේ මේ ෆිලිං එක තව රස වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට හදාගන්න. අපි මේකට ලොකු දේවල් දැම්මේ නැහනේ. ඒ වුණාට හරිම රස ෆිලිං එකක් මේක මම කියනකොට 9 මිනිස්සුත් දාලා හදලා බලන්න. බිත්තර එක පැත්තක් තැම්බුණාම ඇති මේ විදිහට දාලා බිත්තරේ තැම්බෙනකන් ටික වෙලාවක් වහලා තියාගන්න. මුලින් ඉඳලා මම කියපු ස්ටෙප්ස් ඒ විදිහටම කරන්න. එතකොට ඔයාට වෙලාවත් ඉතුරු කරගෙන මේක ටක් ගාලා හදාගන්න පුළුවන්.
විතරේ තැඹිලා ෆිලිං එක ඔන්න ලෑස්තිලා තියෙන්නේ. දැන් මේක මම කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට වෙනම භාජනයකට අයින් කරගන්නවා. ෆිලිං එක අපි ලෑස්ති කරන අතරේ අපි පිටි මිශ්‍රණය මේ විදිහට හොඳට පිපිලා ලස්සනට හැදිලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් කලවම් කරලා අපි මේ කෑම එක හදාගන්න යන්නේ. ආපහු පෑන් එක රත් වෙන්න තියලා මම බටර් තේ හැන්දක් විතර දාලා බටර් එක පොඩ්ඩක් මෙල්ට් වෙන්න දෙනවා. දැන් මම කරන්නේ අර අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේකට දාලා මේ විදිහට පෑන් එකේ අර රවුමට හැඩයට හැදෙන්න ලස්සනට මේක රවුමට හදා ගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේ විනාඩි 2-3ක් මේක පොඩ්ඩක් වෙලා වහලා තියා ගන්නවා ටිකක් වෙලා තැම්බෙනකන්. විනාඩි 2කින් බලද්දි මේ විදිහට බාගෙට තැම්බිලා තියෙන්නේ. ඒ වෙලාවට මම ටක් ගාලා අර ලෑස්ති කරගත්ත මිශ්‍රණේ රවුමට මේ විදිහට ලස්සනට මේකට දා ගන්නවා. දැන් මම මේ චීස් ටික දාගන්නවා මේකට ටක් ගාලා. මම අද ගත්තේ මොසරෙලා චීස් එක. ඉතින් ඔයාලට කැමති චීස් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. චීස් ටිකත් මේකට දාලා චීස් ටිකත් මෙල්ට් වෙලා අපි අර යට දාපු පිටි මිශ්‍රණෙත් තව ටිකක් හොඳට කුක් වෙනකන් අර විදිහටම අඩු ගින්දරේ විනාඩි 5ක් විතර මේක වහලා උයා ගන්නවා. තව මට ඔයාලට කියන්න බැරි වුණා මම මේකට උඩින් ඔරිගානෝ ටිකක් දැම්මා. හැමෝගෙම ළඟ නැහැ. හැබැයි ඉතින් තියනවා නම් දාගන්න මේකෙන් තව රස වැඩි කරගන්න පුළුවන්. විනාඩි 5කින් බලද්දි චීස් ටික ඔන්න බාගෙට මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේක පරිස්සමට ගලවලා තැටියකට අයින් කරගන්න එක. භාජනයකට නෙමෙයි තැටියකට අයින් කරගන්න. මොකද එතකොට අපිට ආපහු මේක දානකොට කැඩෙන්නේ නැතුව පරිස්සමට දාගන්න පුළුවන්. මගේ තියෙන non stick pan එකකුත් නෙමෙයි. හැබැයි මේක ලේසියෙන් ගැලවිලා ආවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අර pan cake එක වගේ මේක ටක් ගාලා ගැලවිලා එනවා. දැන් මම ආපහු අර pan එකටම බටර් තේ හැන්දක් දාලා ඒක දිය වුණාට පස්සේ ඉතුරු මිශ්‍රණයෙන් තව ටිකක් මෙන්න මේ විදිහට මේකට දාගන්නවා. අර කලින් විදිහටම තමයි මේ විදිහට රවුමට හදාගෙන මේක තව විනාඩි 2ක් විතර බාගෙට තැම්බෙන්න වහලා තියන්න අඩු ගින්දරේම. ඔන්න දැන් මේකත් බාගෙට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවට මම කරන්නේ අර චීස් මෙල්ට් වුණ පැත්ත මේකේ යටට හිටින විදිහට මෙන්න මෙහෙම මම මේකත් මේකට දාගන්නවා. දැන් ඔයාලට පේනව නේද මේ දෙක අතර හිලස් තියෙනවා ෆිලිං එක මෙහෙම එළියට පේනවා. දැන් ඔන්න ඒකට මම කරන්නේ අර අපි හදාගත්ත පිටි බැට එකේ ඉතුරු පිටි ටිකෙන් මේ විදිහට මේක දාලා ෆිලිං එකයි මේකේ අතරේ තියෙන මේ හිඩස් ටික ලස්සනට වහගන්නවා. මේ විදිහට ලස්සනට අර ඉතුරු බැට එක මේකේ ෆිලිං එක වැහෙන්න මම දාගත්තා. ඊට පස්සේ අර විදිහටම අඩු ගින්දරේ විනාඩි 5ක් මම මේක උයා ගන්නවා. විනාඩි 5කින් මේ විදිහට ඔන්න ඒක අනිත් පැත්ත දානවා. ඊට පස්සේ තව විනාඩි 2ක් විතර අඩු ගින්දරේ මේක හදා ගන්නවා. මේකේ මේ විදිහට අර ෆිලිං එක එළියට ඇවිල්ලා වගේ තව හිස්තැන් තියෙනවා නම් අර පිටි ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙන් ටිකක් මේකට ගන්න. එතකොට මේක හරියට හදා ගන්න පුළුවන්. ඇත්තටම දැන් ඉතින් මේ කෑම එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් මේක උණුවෙන්ම තමයි කන්න ඕනේ. ඒ නිසා මම වෙනම වාජරයකට මේක අයින් කරගන්නවා. අපි හදන කෑම එක රසට හදනවා වගේම එක්කම ආස හිතෙන විදිහටත් හදන්න ඕනනේ. ඒ නිසා මම මේක උඩට තක්කාලි සෝස් ටිකක් මේ විදිහට හොඳට ගා ගන්නවා. ඊට පස්සේ මම මේකට උඩින් කපාගත්ත ලීක්ස් කොළ ටිකක් දා ගන්නවා. මගේ ළඟ අද ලුණු කොළ තිබුණේ නැහැ. ඒ නිසා මම ලීක්ස් කොළ ටිකක් දාගත්තේ. මම දැන් මේක මේ විදිහට ලස්සනට කෑලි වලට කපා ගන්නවා. උණුවෙන්ම කපා ගන්න. චීස් නිසා කපන්න චුට්ටක් අමාරු වෙයි. ඒ වුණාට කමක් නැහැ. හොඳට ලස්සනට මේක කපා ගන්න. එතකොට අපිට කන්නත් ලේසියි, දැකමත් ආස හිතෙනවා. ඔයා විශ්වාස කරන්න මේකෙන් මේ එක කෑල්ලක් කාපුහම බඩ හොඳටම පිරෙනවා. ආයෙ වෙන මුකුත්ම කන්න ඕනේ නැහැ. ඒකයි මම මේක කිව්වේ මේක ඔයාට උදේ කෑමට ඒ වගේම රෑ කෑමට උනත් ප්‍රශ්නයක් නෑ. ඔයා ඩයට් කරන කෙනෙක් උනත් ප්‍රශ්නයක් නෑ. මෙතන පාන් පිටි මහ ගොඩක් නෑ. ඉතින් මේකේ බිත්තර තියෙනවා, ඒ වගේම චිකන් තියෙනවා, ගොඩාක් රසයි. ඇත්තටම මට නිකන් පීට්සා රසකුත් ආවා. මොකද අර ඔරිගානෝ දාපු නිසා වෙන්නේ නැති. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඔයා මේක හදලා බලන්න. ඔයාට උදේට රෑට හරිම ලේසියෙන් කන්න පුළුවන්. ඒ වගේ එහෙනම් මේකත් හදලා බලලා යටින් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ඔයාගේ යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ඉක්මනට බලන්න පුළුවන්. හරිසෙවින් ඉන්න.